වදින තැන්වලට වදින්න රිදෙන තැන්වලට රිදෙන්න මේ ගහන්නේ black and white. සජිත් සමගියෙන් එළවන අවසන් මෙහෙයුම ඊයේ රෑ සීයා බලය අතටම ගනි. ගම්මන්පිල ඉල්ලන්කයි ලොකු වංගුවක් දිගෑරෙන්නයි යන්නේ. අයියෝ සාමි කොළඹ මන්ත්‍රීලගේ ලන්සු ගැන කියන හඬපට අහසට විසිවෙයි. තක්කඩි ඩොලර් කුට්ටි ගණන් විසි කරයි. නාමල් හොඳටම බය වෙලා විපත ස්ථීර බව මිතුරන්ට කියයි. විලාප තියෙන අමුතු කාන්තාවක් ඒ අතර. මහින්දානන්දට කෙහෙලියට වඩා අමාරුයි. බැරිම තැන වැලිකඩදී විලාපතියයි. අයිබෝවන් සුබ දවසක්. කොළඹ මහනගර සභාවේ බලය ලබන දෙවනිදා ජූනි දෙවනිදා ජාතික ජනබලවේගේ ස්ථීර වශයෙන්ම හිමි කර ගැනීමට නියමිත අතර ඒ අනුව ලබන ජූනි දෙවනිදා කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස රායි බල්ගසාර් පත්වීමට නියමිතව පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන් බොහෝ දෙනෙකු තමන්ගේ උරුමයක් ලෙස තවමත් සලකන කොළඹ මහනගර සභාව වාමාංශික ප්‍රගතිශීලී මහ පොළොවේ බලවේගයකට ජූනි දෙවනිදා හිමිවීමට නියමිතයි. එය ස්ථීරයි. නමුත් සතුරා විසින් විවිධ කල්ලි කණ්ඩායම් විසින් සුන්බුන් කල්ලිය විසින් මේ වන විට ස්වාධීන මන්ත්‍රීවරුන් ජාතික ජනබලවේගයට සහාය දෙන බවට ප්‍රකාශ කර තිබියදීත් ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ දුරකථනවලට කතා කරමින් කෝටි ගණන් මුදල් ලබා දෙන බවට කියමින් ඔවුන්ට සහාය දක්වන ලෙසට සුන්බුන් කල්ලි කණ්ඩායම් ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. එලෙස කෝටි ගණන් ලබා දෙන බවට ස්වාධීන මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළ දුරකථන ඇමතුම්වල හඬපට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් වීමට නියමිත බවට අපිට සමීපතම විශ්වාසනීය තහවුරු කළ දේශපාලන ආරංචි මාර්ග කියනවා. මේ වන විට කොළඹ මහනගර සභාව සඳහා ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් වල මන්ත්‍රීවරුන් ජාතික ජනබලවේගයට සහාය දෙන්නට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට එය මාධ්‍යයටත් ප්‍රකාශ කොට අවසන්. එවන් පසුබිමක මේ වන විට ලැබෙන තොරතුරු වලට අනුව කෝටි 5කට වඩා වැඩි මුදලකට කොළඹ මහනගර සභා මන්ත්‍රී ධූරයකට සුම්බුන් කල්ලිය, ත්‍රාඩ කල්ලිය ලන්සු තබන බවටයි වාර්තා වන්නේ. ලන්සු තබන දුරකථන ඇමතුම් වල හඬපට සමග සියලු සිද්ධි ඉදිරි පැය කිහිපය තුළ මාධ්‍යයට එන්නට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් සාගල රත්නායක කොළඹ මහනගර සභාවේ නගරාධිපති කරන්නට උත්සාහ කරනවලු. සජිත් ප්‍රේමදාස ඒකට කැමති නැදලු. ලොකු වලියක් රනිල් සජිත් දීගෙත් ඉවරයි. ඒත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් තවම වැඩේ අතෑරලා නැත්ලු. වජිරයි සාගලයි හොඳටම වැඩලු. ලන්සුනන් කෝටි ගණන්ලු. හැබැයි ඉදිරි පැය කිහිපය තුළ කොයි කාගෙත් රෙදි ඉල්ලෙයි වීමට නියමිතයි. හැබැයි ජූනි 2 කොළඹ පුරපතිනි රායි බල්ගසාර් එය ස්ථිරයි. පවතින දේශපාලන සිදුවීම් සමග නාමල් රාජපක්ෂ නැමැත්තා දැඩි බියකින් පසුවන බවට මේ වන විට වාර්තා වෙනවා. නාමල් රාජපක්ෂ මේ දිනවල තමන්ගේ සමීපතම මිතුරන්ට කියනවලු ලොකු විපතක් අත ළඟයි. විපතට අපි ලෑස්ති වෙන්න ඕනේ. යන විදිහට අවුරුදු 4කට 5කට ඇතුළට යන්න වෙනවා. මම ඇතුළට ගියන් පස්සේ දේශපාලනයේ මෙහෙවිය යුත්තේ මෙහෙමයි. දැන් නාමල් සමීපතම දේශපාලන සගයන්ට සමීපතම දේශපාලන මිතුරන්ට එලෙස උපදෙස් ලබා දෙමින් වෙනම මෙහෙයුමක නිරත වන බවට කියනවා. එම මෙහෙයුම පුරාවටම තියෙන්නේ දුක, වේදනාව, බය, සැකය, ආතතිය සහ විලාපය බවටයි විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපට කියන්නේ. මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ඔහුගේ වයස සමග ඔහු අසනීප තත්වයකින් පසුවන බවට වාර්තා වෙනවා. ගෝඨාභය රාජපක්ෂද උතුර දකුණ මාරු වී පැත්තකට වී සිටින අතර චමල් රාජපක්ෂද උතුර දකුණ මාරු වී වයසත් එක්ක පැත්තකට වී සිටිනවා. මෙවන් මොහොතක
නාමල් රාජපක්ෂ මේ මොහොතේ හුදකලා දේශපාලන සටනක් ක්‍රියාත්මක කරන අතර එවන් පසුබිමක ඔහු දැඩි භීතියට දැඩි කම්පනයකට පත්ව ඇති බවටයි බොහෝ දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. මේ දිනවල ඔවුන්ගේ මිතුරන්ට ඔවුන්ගේ සගයන්ට කියන්නේ අවුරුදු 4කට 5කට ඇතුළට යන්න වෙයි, වැඩේ අමාරු වෙයි. එහෙම වුණොත් අපි මෙහෙම කරමු. නාමල් රාජපක්ෂ කඳුළු පිරුණු දෙනතින් කියනවලු ළඟ ඉන්න හැමෝටම අපි දන්නේ නැහැ නාමල් මොනවා ගැනද මේ කියන්නේ කියලා. හැබැයි අපිට වඩා නාමල් දන්නව ඇති විපත මොකක්ද කියලා. කොහොම වුණත් මේ සිදුවීම් අතරේ අපි මහ පොළොවට කියන්නේ යුක්තිය මහ පොළොවට කියලා. හැකි ඉක්මනින් සමගි ජනබලවේගයේ සහ විපක්ෂ නායක ධූරයෙන් සජිත් ප්‍රේමදාසව පන්නා දැමීම සඳහා සමගි ජනබලවේගයේ කැරලිකාර මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සිය මෙහෙයුම වේගවත් කර ඇති බවට අපට වාර්තා වෙනවා. මේ සඳහා විපක්ෂයේ තවත් නොයෙකුත් දේශපාලන බලවේගවල සහායද ලැබී තිබෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරයේ සිටින තාක් ආණ්ඩුවට එරෙහිව කැරල්ලක් දේශපාලන කැරල්ලක් නිර්මාණය කළ නොහැකි බවට බොහෝ දෙනාගේ අර්ථකථනය වී තිබෙනවා. ඒ අනුව විපක්ෂයේ නායකත්වයට කෙලෙස හෝ රනිල් වික්‍රමසිංහ ගෙනා යුතු බවටයි විපක්ෂයේ බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ. සමගි ජනබලවේගයේ කැරලිකාර මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේද කොළඹ යම් ස්ථානයකට රැස් වී සාකච්ඡා කොට ඇත්තේ සජිත් එළවීමේ උපාය උපක්‍රම පිළිබඳවයි. මෙහිදී එම මන්ත්‍රී කණ්ඩායමෙන් සිදු ඇති යෝජනා කිහිපයක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ අතර ඔවුන්ගේ ප්‍රධාන යෝජනාවක් වී ඇත්තේ විපක්ෂයේ නායකත්වය, විපක්ෂයේ බලවේගවල නායකත්වය, සුන්බුන් කල්ලි කණ්ඩායම් වල නායකත්වය හැකි ඉක්මනින් රනිල් වික්‍රමසිංහට ලබා දිය යුතු බවයි. එය කිරීමට නම් සමගි ජනබලවේගයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස එළවා දැමිය යුතු බවට සාකච්ඡා වී තිබෙනවා. මෙහිදී ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පක්ෂය වෙනස් කරොත්, පක්ෂය මාරු කරොත් සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවට අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහිමි වෙනවා. එවන් පසුබිමක ඔවුන්ට සමගි ජනබලවේගයේ අතහැරද යා නොහැකි හේයින් සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයෙන් එළවා දමා ඒ සඳහා හර්ෂද සිල්වා පත් කළ යුතු බවටයි ඔවුන්ගේ වැඩි දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ. ඉන් අනතුරුව ක්‍රමිකව හර්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් කොට සමගි ජනබලවේගයේ නායක ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කළ යුතු බවට ඔවුන්ගේ යෝජනාව වී තිබෙනවා. ඒ හරහා විපක්ෂයේ සුන්බුන් කල්ලි කණ්ඩායම් සියල්ල රනිල් වික්‍රමසිංහ වටා එකතු කොට ආණ්ඩුව හැකි ඉක්මනින් එළවා දැමීමයි ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ. එහිදී සජිත් ප්‍රේමදාසගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස මෙම ඊයේ රැස් වූ මන්ත්‍රී කණ්ඩායමේ විවේචනයට භාජනය වී තිබෙනවා. මේ මොහොතේ ඇතමුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවකදී පවා සජිත් ප්‍රේමදාසගේ කිසිදු මැදිහත් වීමක්, විපක්ෂ නායකයා ලෙස කිසිදු පෙනී සිටීමක් නොවීම පිළිබඳවද ඇතමුන් කතා කර තිබෙනවා. මෙවන් පසුබිමක සජිත්ගෙන් රනිල්ට විපක්ෂ නායකකම මෙන්ම සමගි ජනබලවේගයේ නායකකමද ගලවා දීම සඳහා ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මේ දිනවල ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පදනම් විරහිත චෝදනා කරමින් ටොන් ගණන්, ලොරි ගණන්, පච කියන, බේගල් කියන, හොල්මන් පිළ නොහොත් උදය ගම්මන් පිළ නැමැත්තා පිළිබඳව යම් පුවතක් තැනින් තැන කතා වෙනවා. මේ මිනිස්සයා ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටියේදී සිදු කළ යම් තක්කඩි වැඩක් පිළිබඳව, ගහපු වංගුවක් පිළිබඳව වංගුව දිගාරින්නට යම් ක්‍රියාදාමයක් මහ පොළොවේ බල ඇනිය සිදු කරමින් සිටින බවට උදය ගම්මන්පිල නැමැත්තා පසුගිය මාස 7ක 8ක කාලය තුල ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදු කරමින්, පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින්, බෙදුම්වාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සිදු කරමින් මේ ආණ්ඩුවට තිබෙන ජනමතය විනාශ කර දැමීම සඳහා තක්කඩි ක්‍රියාවක නිරත වුණා. අන්න තක්කඩිය ගහපු තක්කඩි වංගුවක් ඛනිජ තෙල් ඇමති කාලේ දිගාරින්ඩලු යන්නේ පරිස්සමෙන් බොල කලකම් පල දෙනවාමයි ස්ථිරයි. මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ දැඩි කායික මානසික පීඩාවකින් පෙළෙන බවත් විටින් විට විලාප තබමින් සිටින බවටත් වාර්තා වෙනවා. අසූචි පොහොර නැමක් ගෙන්වීම සඳහා
කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත්තේ කැබිනට් පත්‍රිකාව දමා ඇත්තේ මහින්දානන්දයි. මේ සිදුවීමට අදාළව මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින අතර එම බන්ධනාගාර වාට්ටුවේම වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේම කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල මෙන්ම කෙහෙලිය රඹුක්වැල්ලත් සිටින අතර කෙහෙලිය රඹුක්වැල්ල දැඩි කායික මානසික ව්‍යාධියකින් පෙළෙන බවට අපි ඔබට මීට පෙර කිව්වා. අද වන විට අපට ලැබෙන ආරංචි මාර්ග කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ කෙහෙලිය රඹුක්වැල්ලටත් එහා ගොස් කායිකව මානසිකව බිඳ වැටී ඇති බවටයි. මේ සිදුවීම් පෙළත් එක්ක අපි කියන්නේ අපිට වඩා කළ තක්කඩිකම් තක්කඩියාගේ හෘද සාක්ෂිය දන්නවා ඇති. ඔවුන්ගේ මොළය ඇඟ බඩ හොඳටම දනවා ඇති. තවම හරියට දන්න පටන් ගත්තේ නෑ. යමව් ඔහොම. ඒ කතාවත් එක්ක අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.